Hi guys, උදේම lectures ඉවර කරලා ටක් ගාලා decide කරා මොනවා හරි කන්න යමු කියලා. ඉතින් අපි යමු කියලා decide කරේ බැරිස්ට් එක පැත්තට. ඒ ගිහිල්ලා මේ අපිට හම්බෙච්ච menu card එක තමයි අපි select කරන ගමන් තමයි ඔය තියෙන්නේ. ගොඩක් varieties තිබ්බ ළමයි. ඒ අතරින් අපි choose කරේ මෙන්න මේ food items ටික. කන ගමන් rate කරන්නම්. ඔය කන්නේ ළමයි cold blueberry cheese cake එකක්. පේනවනේ මගේ face expression කොහොමද කියලා. ඇත්තරම රසයි. ඒක මාරම රසයි ළමයි. ඒක රුපියල් 1250ක් තමයි ඕනේ. ඒක මං 10 out of 8 rate කරනවා. ඔය මට ලොකු ස්පූන් එකක් දුන්න ළමයි මං ගත්ත hot caramel macchiato එක mix කරගන්න. ඇත්තරම ගොඩක් රස ඩ්‍රින්ක් එකක්. මං හිතනවා මං ආයි ගියොත් ආයි පර්චේස් කරයි කියලා. ඔක එච්චරටම ඔක රස කොෆි එකක්. හොඳ ෆ්ලේවර් එකක් තිබ්බා. මං ගොඩක් කැමති ඒකට. ඒක රුපියල් 850ක් තමයි උනේ. ඒක මං 10 out of 10 රේට් කරනවා. ඔය මගේ යාළුවා ගත්ත ඩ්‍රින්ක්ස් තමයි අපි ෂෙයා කරගත්තේ. ඒගොල්ලෝ ගත්තේ ඒකෙම කූල් කැරමල් මැකියාරෝ එකක්. ඒක නම් 1050ක් වුණා එකක්. ඒක එච්චර ලොකු රසක් තිබ්බේ නැහැ ළමයි. ඊට පස්සේ ඔය ඉතින් පොඩ්ඩක් අපි කට්ටිය කතා කර කර හිටියා. මට ඔතන නැහැ ළමයි මම ගෙදර ගේන්න ගත්තා බ්‍රවුනි චීස් කේක් එකක්. ඒක රුපියල් 990ක් වුණේ. ඇත්තටම මං හිතන්නේ මං ගත්ත කලින් චීස් කේක් එකට වඩා ඒක ගොඩක් රසයි. ඊට පස්සේ ඔක්කොම කාලා බීලා ඉවර වෙලා අපි කට්ටිය පොඩි චිට් චැට් එකක් දදා හිටියා. ඇත්තටම අපේ ඊළඟ ලෙක්චර් එක පටන් ගන්නත් දැන් ගොඩක් ටයිම් එක ළඟයි. 3:30 වලට තමයි තිබ්බේ. ඉක්මනටම චුට්ටක් කතා කරලා අපි ආයිත් අපේ යුනි එක පැත්තට යන ගමන් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලත් බැරිස්ට යනවා නම් කිසිම ප්‍රමෝෂන් වීඩියෝ එකක් නෙමෙයි මේක. දන්නවනේ ඉතින් බැරිස්ට් එකේ ගොඩක් අයිටම්ස් ටිකක් එක්ස්පෙන්සිව් නිසා අතේ චූටි ගානක් තියාගෙන යන්නත් ඕනේ. ඉතින් දවසක ඔයගොල්ලෝ try කරන්න ආසාවෙන් ඉන්නවා නම් අනිවාර්යෙන් බැරිස්ට් එකට ගිහින් බලන්න. ගොඩක් ඒකේ අයිටම්ස් ගොඩක් රසයි. එහෙනම් ඉතින් ආයෙ දවසක වීඩියෝ එකක් ගේන්නම්. bye bye.